රසම රස සීනි සම්බල් එකක් එක්ක පාන් කන්න එනවද? හයි ළමයි, වෙල්කම් බැක් මයි channel. කොහොමද හැමෝටම? අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ පාර වෙසක් එකට අපේ ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා දීපු රසම රස පානුයි සීනි සම්බලයි දන්සල ගැන. ඇත්තම කිව්වොත් මේක අපේ පළවෙනි දන්සල. ස්පෙෂල්ම දේ තමයි මේ දන්සලේ හැම දෙයකටම හිටියේ 5 දෙනෙක්. ඒ කියන්නේ ලුණු කපන්න, සීනි සම්බල් හදන්න, ඉස්සරහ බෙදන්න, ඒ හැම දෙයකටම හිටියේ අපි 5 දෙනා විතරයි. ඒකයි මම කලින්ම කිව්වේ මේක ෆැමිලි එකෙන් දීපු දන්සලක් කියලා. පළවෙනි පාර නිසා අපිටත් එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්ක අපි මේක 500කට වගේ තමා දුන්නේ. අපිට වැඩිපුරම තිබුණේ ලුණු කපන්න. ඒක නම් කරේ අපි 3 දෙනා විතරයි. ඒ කියන්නේ අම්මයි මායි නංගි. මට ෆොටෝස් මුකුත් වැඩි ගන්නත් හම්බුන්නේ නැහැ. මොකද තිබ්බ එකම රාජකාරිය තමා ලුණු කපන්න. සුද්ධ කරන වැඩවලට ඉතින් තාත්තත් සපෝට් කරා. අපි දන්සලත් රෙජිස්ටර් කරා. වැඩ ටික කරන අතරතුරේ තමයි PHI කට්ටියත් ආවේ. එයාලත් දැකලා හරියට සතුටු වුණා. මොකද එයාලත් පළවෙනි පාර කිව්වා දැක්කේ මේ වගේ ෆැමිලි එකේ පොඩි පිරිසක් එකතු වෙලා මේ වගේ දන්සලක් දෙනවා. ඒ වගේම එයාලා අපිට හොඳ කිව්වා. අපි දීලා තියෙන රූල්ස් වලට මේ විදිහට මාස්ක් ග්ලව්ස් දාලා වැඩ කරනවා දැකලා. ඉතින් එහෙම කිව්වට පස්සේ අපිටත් හරිම සතුටුයි. ඊට පස්සේ ඉතින් එයාලා අපිට අප්‍රූව් එකක් දීලා, සර්ටිෆිකේට් එකක් දීලා අපේ ෆොටෝසුත් අරගෙන තමා ගියේ. ඒ අතරේ මේ විදිහට තමයි අපි සීනි සම්බල් එක හැදෙන්නේ. ඒක කරන්නේ අපේ මාම්. කලින් දවසේ රෑ තමා සීනි සම්බල් එක හැදුවේ. මේ ඉතින් වෙසක් දවසේ උදේ පාන්දරම තාත්තයි අයියයි පාන් ටික අරගෙන ආවා. පාන් ටික හම්බුණාට පස්සේ කට්ටියම එකතු වෙලා පාන් ටික කාල් වලට කපලා වෙන් කරලා තමා සීනි සම්බල් දාන්න ගත්තේ. හරිම ෂෝක් අපේ පවුලේ කට්ටිය එකතු වෙලා මේක කරද්දි. මොකද මහ ගොඩකුත් නෑ. අපි 5 දෙනා විතරයි ඉන්නේ. මේකත් ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මට. මට විතරක් නෙමෙයි අපි හැමෝටම. මොකද මේක අපි පළවෙනි දන්සල නිසා. මේ වැඩ ටික කරන අවස්ථෙත් අපේ ගෙදර කට්ටිය කතා වෙන්නේ මේ දන්සල හොඳට දීලා ලබන අවුරුද්දෙත් කොහොමද දෙන්නේ කියලා. හරිම ෂෝක් අනේ අපේ ගෙදර කට්ටිය නම්. පාන් ටිකට සීනි සම්බල් දාලා ඒකත් ආයේ පොඩි බෑග් එකක දාලා බොක්ස් වලට පැක් කරා. හිතන තරම් ලේසි වුණෙත් නෑ. ටට්ටක් ගාලා වැඩ ටික කරන්නත් ඕනා. මොකද අපි දන්සල 8 වෙද්දී පටන් ගන්න තමා ප්ලෑන් කරලා තිබ්බේ. මේක දුන්නෙත් අපේ ගේ ඉස්සරහා මේන් රෝඩ් එකේ. අපි එතනට යනකොටත් ඒ විත්තිත් ගොඩක් කට්ටිය දිග පොලිමක් තිබ්බා. හරිම සතුටුයි අපේ දන්සල මෙච්චර සාර්ථක වුණාට. උදෙන්මත් නිසා සෑහෙන දෙනෙක් හිටියා. ගොඩක් අය කතා කරා මේක තමයි අපේ පළවෙනි දන්සල. මෙතනින් තමයි අපි ස්ටාර්ට් කරන්න කියලා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් එතන ඉඳලම කාලා අපිට කිව්වා ඔයගොල්ලන්ගේ කෑම එක හරිම රසයි. ඊළඟ පාරත් දෙන්න කියලා. ඉතින් ඒ වගේ දේවලුත් ඇහෙද්දි හරිම සතුටුයි. අන්තිමට අපේ සීනි සම්බල් එකත් ඉවර වෙලා අපි සම්බෝලත් හදලා දුන්නා. මොකද ඒ තරමටම සෙනගුණා. කොහොම හරි ඉතින් හැමෝටම වගේ අපිට දෙන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි තාත්තගේ ධන පරිත්‍යාගයෙන් අපේ ශ්‍රම පරිත්‍යාගයෙන් අපේ මේ දන්සල මේ වගේ සාර්ථක වුණේ. ඒ සතුට මම ඕගොල්ලොත් එක්කත් බෙදාගත්තේ. ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙන්නම්. ගිහින් එන්නම්. බයි.